නිර්මාල් උසාවියෙන් එළියට ආවේ හිතේ ඇවිලුණු ලොකු බරකින් නිදහස් වුණා වගේ හැඟීමකින්. විහාර එක්ක ගත කරපු පසුගිය අවුරුදු 5ම නිර්මාල් ගත කළේ ලොකු කනස්සල්ලකින්. නිර්මාල් විහාරව විවාහ කරගන්න කලින් යාළු වෙලා හිටිය වාසනා එක්ක. ඒත් වාසනාට නිර්මාල්ගේ ගෙදරින් කැමති වුණේ නැහැ. අම්මටයි අප්පච්චිටයි අකමැති වෙන්න බැරි කමට විහාරට කැමති වුණාට විවාහ වුණ දවසින් ඉඳන්ම නිර්මාල් ගත කළේ අකමැති ජීවිතයක්. නිර්මාල්ගේ හිත ටික ටික අතීතය සොයාගෙන පියාඹන්න වුණා. අද නිර්මාල්ගේ වෙඩින් එක අම්මගේ අප්පච්චිගේ හිත සතුටු කරන්න හිතාගෙන වාසනාට ලොකු ගින්දරක් දීලා අද නිර්මාල් පෝරුවේ නගින්නයි ඉන්නේ. නිර්මාල් පාන්දරින්ම එයාගේ යාළුවා මනුග එක්ක පීටර් අයියගේ සැලොන් එකට ගියේ පුංචියට මනමාලයෙක් වගේ හැඩවෙන්න හිතාගෙන. නිර්මාල්ට තිබුණේ කළු පාට දිග කාර් රථයක්. මංගල දවසේ පුංචි මල් මිටක් ගහලා මංගල රථයක් විදියට මනුග නිර්මාල්ගේ කාර් එක සරසලා තිබුණා. උදේ රැයින් පීටර් අයියගේ සැලොන් එකට ගියපු නිර්මාල්ව කළු පාට කෝට් එකක් එහෙම අන්දලා බොහොම අපූරු කොණ්ඩ මෝස්තරයක් එහෙම දාලා පීටර් අයියා නිර්මාල්ව ලස්සන කළේ හරියට හින්දි නළුවෙක් වගේ. සැලොන් එකේ දොර ඇරගෙන ඇතුළට ආපු මනුග නිර්මාල් දිහා බලලා හිනාවක් දාලා කිව්වා අද නම් විහාර උඹව අතාරින එකක් නැහැ කියලා. මනුගගේ කට කැඩිච්ච කතාවට පීටර් අයියා මහ හයියෙන් hina වුණාම නිර්මාල්ගේ හිතට පුංචි ලැජ්ජාවක් එක්කම පුංචි ආසාවකුත් හිතේ හීනියට මෝදු වෙන්න ගත්තා. ටික ටික එළිය වැටීගෙන එන්න ගත්තා. විහාරගේ තාත්තා දිගින් දිගටම නිර්මාල්ගේ තාත්තට කෝල් කරන්න ගත්තා. නිර්මාල්ගේ සූදානම ගැන විමසුවා. විහාර පාන්දර 3 වෙද්දි සැලොන් එකට ගිය බව විහාරගේ තාත්තා නිර්මාල්ගේ අප්පච්චිට කිව්වා. නිර්මාල්ගේ අම්මයි අප්පච්චි නෑදෑයෝයි වෑන් එකක් පුරෝගෙන පීටර් අයියගේ සැලොන් එක ළඟට ආවා. නිර්මාල් ජැන්ඩියට ඇඳලා එළියට බහිනකොට නිර්මාල්ගේ අම්මගේ ඇස්වල කඳුළු පිරුණා. අද ඉඳන් ඉතින් මගේ පණ පිටේකියකට දෙන්න වෙනව නේද කියලා නිර්මාල්ගේ අම්මගේ ඇස්වලට කඳුළු ආවා. වෑන් එක ළඟට නිර්මාල් ආපු වෙලාවේ කොල්ලගේ හැඩ දැකපු නිර්මාල්ගේ නැන්දා මෙහෙම කිව්වා. අපරාදේ කොල්ලගේ ලස්සන මට කෙල්ලෙක් හිටියේ නෑනේ මේකට බන්දලා දෙන්න. ඒ කතාවට වෑන් එකේ හිටපු හැමෝම මහ හයියෙන් hina වුණා. නිර්මාල් හිතට ඇතිවුණු ලැජ්ජාවත් එක්ක ගිහින් කාර් එකට ගොඩ වුණා. මනුග වාහනය වේගයෙන් පදවගෙන ගියා. වෑන් රථය කාර් එක පිටිපස්සෙන් වේගයෙන් ඉදිරියට ඇදුණා. කිලෝමීටර් 4ක් විතර ඉස්සරහට යද්දී හමුණු හතරමං හන්දියෙන් දකුණු පැත්තට දාලා එතනින් තිබුණු අතුරු පාර දිගේ ටික දුරක් යනකොට කන්දක් මුදුනේ තිබුණු මූන්ලයිට් හෝටලයට යනකොට විහාරගේ පවුලේ හැමෝම ඇවිත් ඉන්නවා නිර්මාල් දැක්කා. හිතට පොඩි ලැජ්ජාවක් එක්කම බයකුත් ඩිංග ඩිංග මෝදු වෙනවා කියලා නිර්මාල්ට දැනුණා. ලැජ්ජාවෙන් වාහනෙන් බැහැලා මනුග එක්ක ටිකක් ඉස්සරහට යද්දී අම්මයි අප්පච්චි නෑ පිරිවරයි නිර්මාල්ගේ පසුපසින් හෝටලේ මංගල ශාලාව වෙත ගමන් කළා. මගුල් බෙරහඬ මැදින් මනමාලය ඇතුළු පිරිස මංගල ශාලාවට ඇතුල් වෙන හැටි විහාරගේ නෑහිත මිතුරන් බලන් හිටියේ හරියට පෙරහැරක් බලනවා වගේ. සන්තෝෂයෙන් කියලා මනුගට හිතුණා. නිර්මාල්ට පිරිසිදු වතුර වීදුරුවක් එහෙම පොවලා විහාරගේ අම්මා හරි ආදරයෙන් මුහුණේම ඉඹිනකොට නිර්මාල්ගේ අම්මගේ හිතට පුංචියට ඉරිසියාවක් පොදු වෙන්න පටන් ගත්තා. මගේ කොල්ලා කියන හැඟීම නිර්මාල්ගේ අම්මගේ හිතට අද වෙනදටත් වඩා වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා.
නිර්මාල් ඇතුළු පිරිස කෙලින්ම ගියේ මගුල් පෝරුව ළඟට. නිර්මාල් එච්චාවෙන් වටපිට බලද්දී හරි ලස්සන මනමාලියක් විදියට සැරසුණු විහාරා එයාගේ තාත්තගේ අතේ එල්ලිලාවේ පුංචි දරුවෙක් අද ඉස්සෙල්ලම දවසේ ඉස්කෝලෙට බාර දෙන්න එක්කගෙන එනවා වගේ කියලා නිර්මාල්ට හිතුණා. බොහොම ලැජ්ජාවෙන් තාත්තගේ අතේ එල්ලිලා පෝරුවට ගොඩවුණු විහාරා පෝරුවෙන් බහින්නේ මගේ අතේ එල්ලිලා නේද කියලා මතක් වෙලා නිර්මාල්ගේ මුවගට සිනාවක් ආවා. ඒත් නිර්මාල්ගේ අම්මට හිතුනේ මේ කෙල්ල තව ටිකකින් මගේ කොල්ලගේ අතේ එල්ලෙනව නේද කියන ඉරිසියාකාරී හැඟීම. බොහොම ලස්සනට මගුල් පෝරුවේ චාරිත්‍ර ටික සුමනපාල රාලහාමි හරි අපූරුවට කරනව නේද කියලා නිර්මාල්ගේ අප්පච්චි විහාරගේ තාත්තා එක්ක උජාරුවට කිව්වේ. සුමනපාල රාලහාමි කියන්නේ නිර්මාල්ගේ අප්පච්චිගේ හිත හොඳ මිත්‍රයා නිසා. ටිකෙන් ටික මුදු මාරු කරන අවස්ථාවට ලං වෙද්දී නිර්මාල්ගේ හිත වාසනා දිහාවට දිව්වා. මුලින්ම නිර්මාල් කෙල්ලෙක්ට කියලා මුද්දක් දැම්මේ වාසනාට. එදා වාසනා ගොඩාක් සතුටු වුණා. ඒත් තමන්ට විහාරව බඳින්න වෙනවා කියපු දවසේ වාසනා ඒ මුද්දෙන්ම තමන්ගේ මූණට දමල ගහපු හැටි නිර්මාල්ගේ හිතට ආවා. දැන් මනමාල මහත්තයා මනමාලියට මුද්ද දැම්ම නම් කියද්දී දෙයනේ කියලා නිර්මාල්ට පියවි ලෝකෙට එන්න පුළුවන් වුණා. හෙමින් මනුක මගුල් මුද්දත් එක්ක පෙට්ටිය දුන්නම මගුල් මුද්ද අරගෙන විහාරගේ සියුම් ඇඟිල්ලට ඒක දමන වෙලාවේ විහාරගේ අත ස්පර්ශ වෙන මොහොතේ නිර්මාල්ගේ හිතට කියාගන්න බැරි ලැජ්ජාවක් එක්ක ආසාවක් හෙමින් මෝදු වුණා. විහාරා තමන්ගේ ඇඟිල්ලට මුදුව පළඳද්දී දෙදෙනාගේ ඇඟිලි එකතු කර නූලකින් බඳිද්දී එදා නිර්මාල්ගේ හිත ටික ටික විහාර කෙරේ ඇදිලා ගියා. මගුල් පෝරුවේදී සුදු රෙද්දක් ඇඟ වටා දවටන්න දුන්නු වෙලාවේ නිර්මාල් ඇඹරුණු ඇඹරිල්ලට ඇවෙත් හිටිය හැමෝටම hina ගියා. විහාර හෙමින් නිර්මාල්ට කිව්වේ ලැජ්ජ වෙන්නේ නැතිව ඔය රෙද්ද මගේ ඇඟ වටේට ඔතල ගන්න කියලා. ඒ මොහොතේ හෙමින් විහාරගේ ඇඟ ස්පර්ශ වෙද්දී නිර්මාල්ගේ හිත නිර්මාල්ටත් නොදැනීම විහාර ළඟ නතර වුණා කියලා එතන හිටිය හැමෝටම තේරුණා. මේ සිද්ධිය දකිද්දි නිර්මාල්ගේ අම්මගේ හිත කඩා වැටුණා. නිර්මාල්ගේ අම්මා යමුනට තවමත් තමන්ගේ පුතාව හිතින් නිදහස් කරන්න හිතෙන්නෙම නැහැ. කරවටේ මංගල මාලය පළඳවන අවස්ථාවේදීත් විහාර සෙමෙන් නිර්මාල්ට මාලය අල්ලගෙන ඉඳලා උදව් කළා. මේ කෙල්ල මට ආදරෙයි වගේ නිර්මාල්ට ඒ වෙලාවේ හිතුණා. මගුල් පෝරුවේ චාරිත්‍ර ඉවර කරලා රෙජිස්ටාර් නෝන කියපු විදියට නම් ගම් මෙහෙම කියලා අත්සන් කරලා නිර්මාල් තමන්ගේ ඉදිරි ජීවිතේ එකට ගත කරන්න විහාරව තමන්ගේ භාර්යාව විදියට බාරගත්තා. මේ කතාවේ දෙවනි කොටසෙන් මදු සමයට ගිය නිර්මාල්වත් විහාරවත් අපි හමුවෙමු.